මල්ලි කොහමද මේක කන්නේ? කන්නේ කොහමද? කියන්නේ ඔතෙන් දැන් අවුලන්නේ. පිටිපස්සේ දැන් කියන්නේ. ඒ කියන්නේ කොහොම ගෙඩිය පිටින් අරගෙන ඔව්. මැද තියෙන චූටි ඇට. ඒ ඇටේ විතරයි අයින් කරන්න තියෙන්නේ. හා. ඇටේ අපි කෑවොත් මේ අපේ ඇටේ තියෙන සීනි මට්ටම අපේ මේ බස්ස ගන්න තියෙනවා. ආ සීනි වලට හොඳයි. සීනි වලට හොඳයි. මේ ඇටේ අපිට කෑවොත් මේ තියෙන ඇටේ. හා. ගෙඩිය මැද තියෙන ඇටේ තමයි මේ තියෙන්නේ. හා. මේ ඇටේ අපි හපලා කෑවොත් මේක සීනි වලට හොඳයි. මේක මේ ඇටේ පොඩ්ඩක් තිත්තයි. පොඩි තිත්ත ගතියක් තියෙනවා මේ ඇටේ. නිකන් කන්නේ නේ. දැන් එන්න කන්න පුළුවන් ඔය ඇටේ. මේ ඇටේ. මේ ඇටේ තමයි කැවම් තිත්තා ටිකක් කරනවා සීනි වලට හොඳයි නේ. සීනි ටිකක් අඩු වෙනවා. වීර කොහොමද මල්ලි? ඊට මේ ගෙඩියම අරගෙන අන්තිමටම කටේ දාන කන්න තියෙන්නේ. ඔක මැද පොඩි යට මේ ඇටයක් තියෙනවා. වීර වල මැදේ ටිකක් අඩුයි. ඇටේ පොඩ්ඩක් වැඩි. මේ වගේ ඇටයක් තියෙනවා ඒකෙත් නේ. මේ වගේ ඇටයක් තියෙනවා. ඔය ඇටේ අයින් කරන්න තියෙන්නේ. මේක සීනි වලට හොඳයි. මේක කොහොමද ඔයා දෙන්නේ ග්‍රෑම් 100? ඕකේ ග්‍රෑම් 100ක් කියලා 150යි. ඔව්. මේකත් ග්‍රෑම් 100ක් 150යි. ආරක 150යි නේ. මොකද මෙහෙ හැදෙන ඒවා නෙමෙයි අපි සේරුවාවිල වාකරෙන් ගේන්නේ. ආහා. ඒ වාකරේ ස්වභාවික කැලෙන් කඩලා තමයි අපිට එළියට ගෙනත් දෙන්නේ ගමේ කට්ටිය. එහෙමද? ගොඩක් දුර ඉඳලා ගේන්නේ කොහොමද? ඒගොල්ලෝ එහෙන් ගෙල්ල දෙනවා. ඒගොල්ලෝ කැලේ ඇතුළට ගිහලා කල්ලා එළියට අරන් එනවා. අපි එතෙන්ට ගිහලා ඒ කට්ටියට සල්ලි දීලා අපි ගන්නවා. ඒක පළතුර නේ අර පළු වීර කියලා අපි අහලා තිබුණාට මේ ඉතින් ලංකාවෙන් පුරංගලාන කරුණා. පළතුර. අපි අහලා තිබුණා විතරයි නම මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ පැත්තේ ඉතර මේ තිබුණු පැත්ත. ඔව්. මේ පැත්තේ සෑයන් පළු වීර කියන්නේ හදුණු පැත්තක් මේක. ආ. මෙහේ අනුරාධපුරේ පොළොන්නරුව. ඔව්. මේ හැම පැත්තම හැදුණා. දැන් පොළොන්නරුවේ දැනට හැදෙන්නේ වැලිකන්දෙන් එහාට. එලිකන්දෙන් එහාට. වැලිකන්දෙන් එහාට හැදෙන වැලිකන්දෙන් මොන නැහැ. මේ පැත්තට නැද්ද මේ වවුනියා පැත්තට ඒ පැත්තට එහෙම නැහැ. මේ පැත්තට දැන් හැදෙන අඩුයි ටික. අඩුයි නේ. හරි මල්ලි එහෙනම් thank you ඈ. හරි. අන්න. ආ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.